කම්ෆර්ට් සෝන් එක කියන්නේ අපිට හුරු පුරුදු ආරක්ෂිතයි කියලා දැනෙන තැන. එතනදී අපිට ලොකු ආතතියක් නැතිව ජීවත් වෙන්න පුළුවන්. හැබැයි මෙතනද ප්‍රශ්නේ වෙන්නේ අපි කම්ෆර්ට් සෝන් එක ඉද්දී අපේ දියුණුව සීමිත වෙන එක. අලුත් අත්දැකීම් ලබා ගන්නත් නව මාර්ග සැලසුම් කරන්නත් අපි බය වෙනවා. ඒ නිසාම සාර්ථකත්වය කරා යන්න නම් මේ කම්ෆර්ට් සෝන් එකෙන් එළියට එන්නම වෙනවා. කම්ෆර්ට් සෝන් එකෙන් පිට වෙද්දී අපිට මොකක්ද වෙන්නේ? කම්ෆර්ට් සෝන් එකෙන් පිට වෙද්දී මුල් කාලේ අපිට ලොකු බයක් දැනෙන්න පුළුවන්. මට පුළුවන් වෙයිද? මගේ පවුලේ අය hina වෙයිද? මම ෆේල් වෙයිද වගේ අභියෝග අපිට මතුවෙනවා. හැබැයි මේ බයම තමයි අපේ පුද්ගලික දියුණුවට වගේම සාර්ථකත්වයට මඟ පාදන එකම දේ. ඒ නිසාම මේ ත්‍රාසය ආදරයෙන් පිළිගන්න බැරි වුණොත් ලෝකය වෙනස් කරන්න පුළුවන් සාර්ථක පුද්ගලයෙක් වෙන්න අමාරුයි. හැබැයි අපි දැනගන්න ඕන දෙයක් තමයි කම්ෆර්ට් සෝන් එකෙන් එළියට ආවා කියලා සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා ඔයාට පුළුවන් මේ සඳහා කුඩා පියවර 3ක් අනුගමනය කරන්න. පළවෙනි ක්‍රමයේ විදිහට ඔයා මේ වෙද්දී ඉන්න කම්ෆර්ට් සෝන් එක හඳුනා ගන්න. මෙහිදී අපි මුලින්ම දැනගන්න ඕනේ අපේ කම්ෆර්ට් සෝන් එකේ ඉඳලා අපි මොනවද කරන්න කියලා. ඒ සඳහා දවස පුරා ඔයා කරන දේවල් ගැන සලකා බලන්න. ඔයා නැවත නැවත කරන්න කැමති දේවල් මොනවද? නව අභියෝග වලට මුහුණ දෙන්න කාලය ගත කරනවද? මේ දේවල් දැනගත්තම අපිට තේරෙනවා අපි මොන වගේ තත්වයක ඉන්නේ කියලා. දෙවෙනි පියවර විදිහට ඔයා ඉන්න සෝන් එක ටික ටික පුරුදු කරන්න. ගොඩක් කට්ටිය කරන වැරද්දක් තමයි කම්ෆර්ට් සෝන් එකෙන් පිට වෙන්න කියලා ලොකු අභියෝග බාර ගන්නවා. හැබැයි ඒ විදිහට එකපාරම කම්ෆර්ට් සෝන් එකෙන් පිට වෙන්න බෑ. මේ සඳහා තියෙන හොඳම ක්‍රමය තමයි කුඩා පියවර වලින් ඉදිරියට යන්න. එකටම ඔයා අලුත් දෙයක් ඉගෙන ගන්න එක ආරම්භ කරන්න. පුංචි අභියෝග බාරගෙන ඒවා වලින් ජයග්‍රහණ ලබා ගන්න. ඔයා යන්න හදන ගමන් මාර්ගය ඔයා නොදන්න ශේෂ්ත්‍රයක් නම් ඒ ගැන හොඳින් රිසර්ච් කරලා හොඳට ඉගෙන ගන්න. මේ වගේ කුඩා පියවර වලින් ඔයාට පුළුවන් ඔයා ඉන්න සෝන් එක ටිකෙන් ටික පුරුදු කරගන්න. තුන්වෙනි පියවර විදිහට අසාර්ථකත්වයේ පිළිගන්න පුරුදු වෙන්න. කම්ෆර්ට් සෝන් එකෙන් ඉවත් වෙද්දී අසාර්ථක වෙන්න පුළුවන්. නමුත් ඒකට බය වෙන්න එපා. මොකද ෆේල් වීම කියන්නේ සාර්ථකත්වය කරා යන ගමන් මාර්ගයක තියෙන එක්තරා කොටසක් විතරයි. ෆේල් වීම තුලිනුත් පාඩමක් ඉගෙනගෙන ඉදිරියට යන්න පුළුවන් නම් ඔයාට සාර්ථකත්වය කරා ගමන් කරන්න පුළුවන්. සාර්ථකත්වය කරා යන ගමන ඉතාමත් දුෂ්කරයි. මේ සඳහා අනිවාර්යෙන් ඔයාවම විශ්වාස කරන්න. මුලදී කොන්ෆිඩන්ස් නැති වුණත් ඔයා හොඳ කොන්ෆිඩන්ස් ඇති කෙනෙක් වගේ හැසිරෙන්න. සාර්ථක මිනිසුන් කරලා තියෙන දේවල් අනුගමනය කිරීමට උත්සාහ කරන්න. ඔයාගේ මයින්ඩ්සෙට් එක සාර්ථකත්වය කරා යන ගමන සඳහා සකස් කරගන්න. ඔයා අනිවාර්යෙන් නිවැරදි ඩිසිප්ලින් එකක් තියාගෙන වැඩ කරන්න. ඩිසිප්ලින් එකක් තිබුණම මොටිවේෂන් ඕන වෙන්නේ නැහැ. මොටිවේෂන් එකක් තියෙන්නේ ටික කාලයයි. සාර්ථක පුද්ගලයන් කවදාවත් මොටිවේෂන් එකකින් වැඩ කරන්නේ නැහැ. ඔවුන් නිවැරදි ඩිසිප්ලින් එකක් ඇතුව තමයි වැඩ කරන්නේ. ඔයා අනිවාර්යෙන් ආශ්‍රය කරන මිනිසුන් ගැන සැලකිලිමත් වෙන්න. තමන්ගේ වාසියට විතරක් ආශ්‍රය කරන ටොක්සික් මිනිසුන්ගෙන් ඈත් වෙන්න. පුළුවන් තරම් ඔයාටත් වඩා උසස් මට්ටමක සිටින මිනිසුන් සමග සිටින්න උත්සාහ කරන්න. ඔයා මේ විදිහේ ඉන්න දුක්බර ජීවිතයෙන් මිදෙන්න ඕන නම් ඔයාට සිද්ධ වෙනවා අනිවාර්යෙන්ම ඔයාගේ කම්ෆර්ට් සෝන් එකෙන් පිට වෙන්න. අදම මේ මොහොතේම පුංචි පියවරක් හරිගන්න. මොකද ඒක ඔයාගේ අනාගතය වෙනස් කරන එක මොහොතක් වෙන්න පුළුවන්.